නිදි මරාගෙන වැඩ කරපන් රෑ 1:00 වෙනකම්වත් දැන්. හරි? සමහර එවුන් උඹට වඩා දැන් එන ඉස්සරහෙන් ඇති. නමුත් උඹට උත්සාහය කියන්නේ කැපකිරීම කරන්න බැරි කමක් නැහැ. හරි? ඉදිරි මාස 6-7ක් තියෙනවා. නිදි මරාගෙන වැඩ කරපන් රෑ 1:00 වෙනකම්වත් දැන්. හරි? මේ ඉදිරි මාස 6-7 නැත්තම් පාන්දර 1:00 දෙකට නැගිටින්න ওই දෙකෙන් එකක්. එක්ක රෑ 1:00 වෙනකන් ඇහැරගෙන හිටියා, එක්ක රෑ 1:00 නැගිට්ටා. මුකුත් වෙන්නේ නැහැ පුතේ, උඹට හෙන ගහන්නේ නැහැ. හරි? මුකුත්ම වෙන්නේ නැහැ. වෙන එකම දේ තමන්ගේ අනාගතය වෙනුවෙන් එකතු කරගත්තු කැපකිරීම කන්දක් තියෙන එක විතරයි. ඒ කැපකිරීම කන්ද මත ප්‍රතිඵල හට ගන්නවා. උත්සාහවන්තයෙක් දිනනවම තමයි පුතේ. උත්සාහවන්තයෝ දිනනවම තමයි. එහෙම නැතුව මේ ලෝකේ වාසනාවටවත්, දක්ෂතාවයටවත්, බුද්ධිමත්භාවයටවත් එකෙක්වත් ජීවිතේ දිනලා නැහැ.